නිරෝෂන් අයියා මාව දාලා ගියා ඔයාලා දැක්කද යාව සීටි පදින උන් හිතන් ඉන්නේ උන්ගේ තමයි පාර කියලා සීටි මේව එක්ක දුවයි පක මුදලාලි රීප්ප බාපුවා තියෙයි වදපු අම්මට බන්නන්න එපා යකෝ පළ මෙතනින් නොනින්දත් මරින්දත් හුරු වෙච්චි ඒ හින්දා කලින්දත් අනිද්දත් ගැන ඒ තරම් නැනිච්චි ප්‍රශංසසේ නින්දත් මේ සංසාරේ ඇවිද්දත් බවත යාළුවනේ මේ ගූ ටිකකට දෙහි ටිකක් දාලා රස බලමුද ඉස්සර අපේ අම්මා මූට කිව්වේ කිරි කැටියක් දැන් කියන්නේ ඒකේ අනිත් පැත්ත නුගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි ට්‍රිප් එකට පොල්ල තිබ්බ සහන්ගේ පුකට වෙඩි තියන්න ඕනේ පෙරේද මං බුලත් විටක් ගත්තා කුණු නෑ දුම්කොළ නෑ පුවක් නෑ බුලත් නෑ ඔතපු කොළේ විතරයි විට කන එකේ ආතල් එක දන්නේ කන එකා විතරයි නංගි නෙද්දකින් පඩික්කම මම ඔයාට ආදරේ පැටියෝ අනේ ඵලයන් කොටෝ යන්න මට කන්න දෙනවනම් මට බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ ලහිරු අයියේ කියලා ගැහුවනම් දුකක් නෑ රවට්ටල ගහපු එකයි ඉවසන්න බැරි ලැජ්ජාවක් නැද්ද ජනිත් ගෑනුන්ගේ ජංගි හොරකම් කරන්නද එන්එස් එකක් පැදගෙන ඇවිත් මගෙන් අහනවා අපි මේකත් එක්ක දුවන්න පුළුවන්ද පොත් උඩ පොත් තියලා එන්එස් දුවනවා එකක් තමයි මහනුවර නගරය දැනුක් කොල්ලෙක් අපිට hina වෙලා ඊයේ YouTube එකට වීඩියෝ එකක් දාලා තිබ්බා අපි හොගාල පොකුණ දැකලා නැතිලු අපේ නුවර වැව හොගාල පොකුණට වඩා ලොකුයි කොල්ලෝ මම ඔයාට එක අවවාදයක් දෙන්නම් කොල්ලෝ ඌරන්ට පියාඹන්න පුළුවන් කියලා විශ්වාස කළත් නෙත්මි තරුෂි සදුනි සචින් වනම් විශ්වාස කරන්න එපා පාලි අයියලට දැන් හරියට අඩුපාඩුලු නේද පාලිගේ හයිය නැත්තම් උන් ටික මෙලහකටත් පාරට වැටිලා ඔයා හිරුෂිගේ තල කෑවද හිරුසිගේ තල විතරක් නෙවෙයි හිමාලිගේ අලත් කෑවා ළමයි රැප් එකක් කියන්නද let's go ඒ හුත්තෝ එක නම් ඉක්මනට දීපන් හුත්තෝක පිනා එන්න කලින් හුත්තෝ පිනා එනවා දුවපන් කැරක්ටයි ඔහොම නැවතියන් හුත්තිගේ පුතෝ වෙලාවට මුන්ට AI වලින් වැල හදන්න බැරි වුණේ. නැත්තම් මේ වෙනකොට TikTok එක බඩු පොට් එකක් වෙලා. හරියට කිව්වද ගෑණියපා මේ කාන්තාරයක් නෙන ඔයාට මාව සැකයිද සහන් අපි මේ සම්බන්ධය නවත්තමු දුනේ ඔයා මාව දාලා ගියේ සල්ලි නැහැ කියලා නේද දැන් සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් මට 5000ක් දානවද පඩි ගත්තම දෙන්නම් කනවා ඔයාලා ප්‍රශ්න විසඳන්න. මොටම ආයුබෝවන්. මම තමයි කාශ්‍යප රජතුමා. මේ ඉන්නේ මගේ ලස්සන සීගිරි අප්සරාවන්. ඒ තමයි ඇස්ගඩ් වලින් ගෙනාවු සුපිරි ඉම්පෝර්ටඩ් ගෝල්ඩ් උඹ හිතුවද අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලා අම්මගේ රෙද්දේ ගෝල්ඩ් ගෙයි පඩිය නගින්න ගියාම හරිම අමාරුයි මැනිකේ දැන් මට පේන්නේ මේ කෙසෙල් ගහටත් සුපුන් අයියා කොටලා වගේ මුට ජනාධිපති අරමුදලෙන් හරි රබ එකක් අරන් දෙන්න ඕනියා මගේ සුදු බෝලේ ඔහෙම අල්ලගෙන ඉන්න මම ඉක්මනට රෝදේ හදනකම් හදිසියක් නෑ බබා මේ මම කැමතිම ඉරියව්වනේ දැන් හාලුත් ඉවර වෙගෙන යන්නේ එහෙනම් රැයට බත අඩුවෙන් තියමුකෝ මචං කසාද බඳින්න කලින් බලපන් කෙල්ල උයන්න දන්නවද කියලා. මම හේතුව කියන්නම් මේ ගින්න නිවලා ඉවරයි. ඔයාලා දන්නවද මම ටීවී හොයාගත්තම් බලපු channel එක මොකද්ද කියලා? නෑ හිරු ටීවී බං හිරු ටීවී. තරිදු කියන්න බලන්න ලෝකයේ තියෙන ලොකුම අභියෝගය මොකද්ද? සර් උදේට නැගිටින එක ඇත්තටම කොහොමද ඔබලා මේ පිරමීඩ අස්සට වෙලා ඉන්නේ? අපි ඇතුලේ AC කරලා තියෙන්න. මේ මගුල කොච්චර කළත් කෙලින් වෙන්නේ නැහනේ. එහෙම තමයි ඉතින් හැමදාම එක විදිහට නෑනේ තෝ ඉක්මනට කාපන්. කවුරු හරි දකි. ඇති හුත්තෝ ඔච්චර කෑවා මටත් දීපන් අම්මට හිකේ හුත්තෝ. අන්න බඩා එනවා ආවා. දුවපන් ඉක්මනට. පන්සල් වල තියෙන පොලිම පන්සල් වල තිබ්බනම් එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව දන්සල් කන්න තිබ්බා
අද අපේ එක්කෙනාගේ උපන්දිනයට සර්ප්‍රයිස් කරන්න කාමරේ අස් කරලා තියන්න ඕන. ඔබට පෙනෙනවා අද කොළඹ නගරයට ඉතාමත් දරුණු වැසි තත්ත්වයක් පවතිනවා. තවත් ජීවිත හානියක්. ලෝ බලගතුම ප්‍රහාරක ජෙට් යානය වන B2 ස්පිරිට් යානය අභිබවමින් බටපොළ ස්පිරිට් නම් ප්‍රහාරක ජෙට් යානයක් නිපදවීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇය. මං කිව්වනේ සදුනි කියන්නේ බඩුවක්. ඒ වුණාට ඒකි එහෙම නෑ බං. මගේ කම්පියුටරෙන් දුමක් එනවා. IT එකෙන් කෙනෙක් වෙවන්න පුළුවන්ද? ලොකු දෙයක් නෑ. රීස්ටාර්ට් කරන්න වැඩ කරයි. Kasun, don't be afraid. You can do this. Doctor, I'm not Kasun. I know. It's me. සෑහෙන ගේමක් ගහලා සෙනසුරු වලට ආවා. එනකොට මේ මාතර කැරියා එහෙත් කඩයක් දාගෙන. මැරෙන්න යනවද මිනිහෝ? ඔබට තාම කෙල්ලෙක්වත් නෑ නේද? ගිහින් බඩුවක් හරි ගහපන් බං. අපි නම් ඒ කාලේ අස්සය වගේ වැඩ දාපු මිනිස්සු. යාළුවනේ මට කෙල්ලෙක් සෙට් වුණා TikTok එකේ. එකී මට කිව්වා Shangri-La එකේ සෙට් වෙමු කියලා. I'm so excited to meet this baddie. යාළුවනේ කෙල්ලව හම්බ වුණා. අපි දැන් සැපක් ගන්න යන්නේ. ඒ කොල්ලෙක් මං අනිත් පැත්තට හැරුණම ඌ ලොකු පොල්ලක් එළියට දැම්ම මට රෙඩි වෙන්න කියලා. මේ අවමංගල්‍යවල තේ බෙදන කෙල්ලෝ හිතන් ඉන්නේ යාලා ගුවන් සේවිකාවෝ කියලා. අනේ යකෝ. ජොකත් හොදටම තෙතයි. මේ වැස්ස කවදා ඉවර වෙයිද මන්ද? කෑෂ්ඩා. කාඩ්ඩා. මට පුකෙන් ගෙවන්න පුළුවන්ද? මට කසුනිව ඕනේ නැහැ. මට මදුෂානිත් ඕනේ නැහැ. මම කැමති ප්‍රසන්න අයියට විතරයි. පවර් බැංක් ටිකයි ටෝච් ටිකයි charge කරගනින්න ඔන්න වලපනේට හුලං ගහනවා.